ආයුබෝවන් හැමෝටම බිවෙන්ස් ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් මගේ පුතාගේ කාර්යබහුල උදෑසන දිනචරියාව ගැන දන්නවා ඇති. ඉතින් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ එයාගේ දවල් වරුව කොහොමද ගත කරන්නේ කියලා. මේ වෙලාව 12:45 වගේ. එයා එයාගේ දවල් කෑම එක ගන්න වෙලාව. කෑම කාලේ ඉවර වෙලා වොෂ් එකක් එහෙම දාලා ආපහු සුපුරුදු සෙල්ලම පටන් ගත්තා. එහාට දුවනවා, මෙහාට දුවනවා, කෑ ගහනවා. හරියට වැඩ. අවුරුදු දෙකක පොඩ්ඩෙක් කියන්නේ ඉතින් එක තැනක වාඩි කරලා තියන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ. පොඩ්ඩෝ ඉන්න ගෙවල් වල හැම ගෙදරකම වගේ මේ වගේ ඇති. දැන් අම්මිට සින්දුවක් කියන්නලු එයාට නටන්න. බලන්නකෝ එයාගේ නැටුම. පත්කාල වොෂ් දාලා ඉන්න ළමයා ඔය මොනවයි උස්සගෙන යන්නේ? ඈ? ඔය මොනවද? චූටි පුතා මොනවද ඔය? ආ? මොනවද මේ අරගෙන ආවේ? පේනව නේද? එයාටත් වැඩිය ලොකු බෑග් එකකට බඩු ගොඩක් දාගෙන ඇවිල්ලා. අම්මා පොඩ්ඩක් එහා මෙහා වෙනකන් ඉඳලා කාමරේ තියෙන බඩු වගේක් බෑග් එකට දාගෙන ඇවිල්ලා. චුට්ටක් දොయ్య ගත්තා. බලන්නකෝ දැන් කරන වැඩේ. මේ යා උදේ දාපු කඩේ ඉතුරු කොටස පටන් ගන්න තමයි මේ හදන්නේ. කියලා බෑග් එකේ දාගෙන බරයි කියලා. ගන්න බලන්න එළියට. ඇයි මොකෝ? අනේ මට ගන්න. සෙල්ලම් කළා හොඳටම මහන්සි වෙලා ඔන්න දැන් නිදාගත්තා. හැබැයි මේ නිින්ද උපරිම පැය භාගයයි තිබුණේ. ඔන්න දැන් ලස්සන කතාවක් කියන්න තමයි අපේ බබා හදන්නේ. බලන්න මේ කතාව ඔයාලා අහලා තියෙනවද කියලා. ඊ නයා සාදු ගාවට වෙලා හිටියේ. දෝ වැස්සක් වැහැලා සාදු තෙමෙන නිසා. ඕ තෙමෙනවනේ. වතුර බෝල හැදෙනවයි බිමට. වතුර වැටිලා. අක්කලා වතුර තලනවද එතකොට දෝ වැස්සට? කියන්න ගියේ වෙන කතාවක්. දැන් තව කතාවක්. මංකිගේ කතාව කායි කියනවා? මංකි දෝ බිව්වා. බබා පය වුණා. මේ තාත්තා වඩාගෙන පෙන්නුවේ සුදුමැණික. මේ මොකද්ද තිබුණේ? අපි පන්සල් ගියේ ඇයි? මේ පොසොන් පෝයට තොරම් බලන්න ගිහිල්ලා තිස්ස රජතුමායි මුව දඩයමයි දැකපු අපේ පොඩ්ඩටත් ගෙදර ඇවිල්ලා ඒක කරන්න ආස හිතුණා. ඉතින් පුංචි උපකරණ අරගෙන කරපු නිසා අම්මත් ඉතින් එයාව රජෙක් වගේ හැඩ කළා. බලන්නකො ලස්සන. ලස්සනට වැහි බින්දු ටික අඳින්න. දැන් මේ අපි පුංචි ඇක්ටිවිටි එකක් කරන්න හදන්නේ. එයාගේ ආච්චියාට දිය සායම් පෙට්ටියක් ගෙනත් දුන්නා. ඒක අරගෙන අපි මේ වැහි බින්දු අඳිනවා. බලන්න එයා ඒව කරන ලස්සන. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි පොඩ්ඩගේ දවල් කාලේ ගත වුණේ. ඉතින් හවස් වරුවේ තාත්තා ආවට පස්සේ අපි පොඩ්ඩක් එළියට ගියා. එදා දවසේ මොකද කරේ කියලා අපි ෂෝට් වීඩියෝ එකකින් දාලා ඇති. ඒකත් ගිහින් බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආරාධනා කරනවා. වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. බයි.